එහෙනම් ලකී උඹලා නුවර වීම ගැන. ඒක වලට තේරෙන්නේ නැහනේ. එහෙම වටිනාකමක් නැහනේ මේකේ. ඒක මට නම් තේරෙනවා. ඒ කියන්නේ නුවර කියන එක ඔයාලා ගන්න හදන්න. මේ නුවර ඉන්නවා කියන එක ඇතුලේ වෙනම එකක් තියෙන එක ඔයාලට දැනෙන්නේ නැහැ. ඇයි හැමදාම සාපේක්ෂ නැහැනේ ඔයාලට. දැන් අපිට දෙයක් දැනෙන්නේ සාපේක්ෂයිනේ. සාපේක්ෂයි නම් අපිට දැන් ලස්සනයි කියලා කියන තව කෙනෙක්ට සාපේක්ෂවනේ. මේ නුවර වයිබ් එක මේක පිස්සුවක් හොඳේ. ඒක මේක තේරෙන්නේ නැහැ. මේක විඳින්නෙත් නැහැ උඹලා. හරි අපරාධයක්. ඔව් බං කියන්නේ මේ වගේ එකක් නෑ බං එහෙම කියන්නේ මම ওই හැම නගරෙකම ගිහිල්ලා තියෙනවා. හැම තැනම ගිහිල්ලා තියෙනවා. කියන්නේ මේ වගේ පරිසරයක ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ එහෙනම පිනක්. ඒක උඹලට ඒක තේරෙන්නේ නෑ. මේක වෙනම වයිබ් එකක් ඈ. මේක වෙන නගරයක නෑ. වෙන නගරයක තියෙනවා වෙන දේවල්. ඒව හැමතැනමත් තියෙනවා. මේක නෑ කොහෙවත්. මේ චුට්ටයි කිලෝමීටර් 3ක් අරන් යන්න පුළුවන් බං මේ නුවරම පේන තැනකට යන්න බැරිද? මේ පැත්තෙන් දැන් ඔය කොහෙද මේ අපේ පන්සල මොකද්ද? ඈ මොකද්ද මේ මට මතක නෑ. ඈ බහිරකන්ද නෙමෙයි මං කියන්නේ. අර සඳහිර නෑ බං. අර මොකද්ද මේ විහාරේ මොකද්ද අලුතෙන් හැදුවේ ලස්සන? ඈ අර සුමන සමන්දවියන්ගේ ප්‍රතිරූපයක් තියෙන නම මතක නෑ කියහන්කෝ. ඈ නෙල්ලිගල නෙල්ලිගල පැත්තේ පාරේ උඩට යනකොට මේ නුවර එක්කම සමමට්ටන පිස්සුවක් හොඳේ. රැයට එහෙම යනකොට අම්බෝ වෙනම පිස්සුවක්. ඒක ආයේ මෙතනින් මේ අනිවත්ත පැත්තෙන් උඩට දාපන් පොඩ ප්‍රිම්රෝස් පැත්තට ඒත් පිස්සුවන්නේ බා. විනාඩි 5ක් යන්න. මේ පැත්තේ හීරස්සකලට පොඩක් උඩට ඵලයක්. ඒත් පිස්සුවක්. මේ පැත්තේ හන්තානෙන් උඩට බලන් ඒත් පිස්සුවක්. ඒ පැත්තේ අර පැත්තට ඵලයක්. කොහෙද මේ අර ග්‍රවුන්ඩ් එක මොකද්ද? ඔතන තියෙන අරුප්පල ග්‍රවුන්ඩ් එකේ උඩ පාට පොඩ්ඩක් දාන්නකෝ. අම්බෝ පිස්සුවක්. නැද්ද? එතනින් මේ සීමාව ඉවර වෙනවනේ. එතනින් පටන් ගන්නේ මාතලේ සීමාවනේ. එක යායට එක මුකුත් නැහැනේ. කුඹුරු ටිකනේ තියෙන්නේ. එහා පැත්තේ නකල්ස් පේනවා. පිස්සුවක් හොඳේ. ඔය මෙතනින් උඩට ගියාට පස්සේ මෙතනින් දල්දා මාලිගාවෙන් අනිත් පැත්තට ගියත් එහෙත් උඩට ගියත් ඒත් පිස්සුවක්. මේක වෙනම එකක් හොඳේ. මෙතනින් කඩු ගන්නාවට ගියත් කඩු ගන්නාව පොඩ්ඩක් පැනපු ගමන් බලහන්කෝ. කෑගල්ල පැත්ත සම්පූර්ණ යාය. මේක පිස්සුවක්. ඒ උඹලට තේරෙන්නේ ආර වයිබ් එකක් හොඳේ. අම්මෝ. මගේ ප්ලේස් එක මේක තමයි. මම මෙහෙ තමයි ඉන්නේ. මෙහෙ තමයි. මට තාම තැනක් හම්බුන්නේ නැහැ හරියට. මට හොයන විදිය තැනක් හම්බුන්නේ නැහැ තාම. හරි යන්නේ නේද? දැන් අහගන්නකෝ. මෙන්න දත්ත සෙට් එක හොඳේ. මේන් තියෙනවා x1කම x2කම ඔහොම xn දක්වා තියෙනවා. අය තියෙනවා අහගන්න. y1 තියෙනවා y2 තියෙනවා ym දක්වා තියෙනවා. රයිට් මම දැන් යනවා අලුත් කුලකේ දැන් අලුත් කුලකයක් නිතා මම ගන්නම්කෝ z කියලා. sz ගේ වර්ගය මම ලියනවා. කොහොමද අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සන්නාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නම ටාගට් වලට